වයිකින්ස්ලා කියන්නේ මීට අවුරුදු 1200කට පෙර ජීවත් වූ ගෝත්‍රිකයන් පිරිසක්. ඔවුන් පැමිණලා තියෙන ගොවිතැන් කිරීමට අසීරු දේශයක් සහ නිතර ගැටුම් ඇති වෙන රටකින්. නූතනයේ නම් මේ රාජ්‍යය හඳුන්වන්නේ ස්කැන්ඩිනේවියාව විදිහට. ඉතින් මේ නිජබිම පරීක්ෂා කිරීමේදී පරීක්ෂකයන්ට තොරතුරු රැසක් අනාවරණය වෙලා තියෙනවා. මේ සොයා ගැනීම වල හැරයුම් ලක්ෂ්‍ය ලෙස හැඳින්වෙන්නේ වර්ෂ 1880. නෝර්වේ ජාතික පුරාවිද්‍යා කණ්ඩායමක් විසින් අපූර්ව සොයා ගැනීමක් කරලා තියෙනවා. එහිදී පළමු වරට වයිකින්ස්ලා සැබවින්ම ජීවත් වූ ආකාරය සහ මියගිය ආකාරය අනාවරණය කරගන්න පුළුවන් වුණා. ඒගොල්ලෝ පාවිච්චි කළ ආභරණ සහ මෙවලම් භාවිතයෙන්. වයිකින්ස්ලා කියන්නේ කොල්ල කෑමේ සංස්කෘතියක් පවත්වාගෙන ගිය ජාතියක්. ඒකට අන්සයිත හිස්වසුම් සහ කඩු කිනිස සාක්ෂි දරනවා. ස්කැන්ඩිනේවියාවේ සුසාන භූමිය වලින් තමයි වැඩිපුරම වයිකින්ස්ලා ගැන තොරතුරු අනාවරණය වෙන්නේ. පරීක්ෂණවලදී සෝනක් ලෙස වැළලූ අංග සම්පූර්ණ නැවක් හමු වෙලා තියෙනවා. ඉතින් මේකෙන් මනාවට ඔප්පු වෙනවා ඔවුන්ගේ අවමංගල්‍ය කටයුතු විශිෂ්ට ලෙස සිදු කළ බව. ඔවුන් මූලිකව ප්‍රවාහනය කළා තියෙන බෝට්ටු වලින්. ඒ වගේම ඔවුන් ඒවා විශිෂ්ට ලෙස නිර්මාණය කළා තියෙනවා. මේවා භාවිතයෙන් තමයි ඔවුන් යුද කටයුතු මෙහෙवला තියෙන්නේ. එහිදී බොහෝ විට ඔවුන්ගේ රණකාමින් මිය ගිය පසු මේ නැව්වලම භූමි දානය කළා තියෙනවා. වයිකින්ස්ලා මුහුදු තීරයට සංක්‍රමණය වෙන්න කලින් ඔවුන් කෘෂිකර්මාන්තයට නැඹුරු වූ පිරිසක්. ඒ වගේම එයාලා ඉඳලා තියෙන්නේ කුඩා කණ්ඩායම් හෝ ගම්මාන විදිහට. ස්වයං පෝෂිත රාජ්‍යයක් ලෙස තිබුණු මේකට ජනගහනයේ වර්ධනයත් සමග සාරවත් ගොවිබිම් වල අවශ්‍යතාවය තදින්ම දැනුණා. මෙන්න මෙතනදී ඔවුන්ගේ ප්‍රචණ්ඩකාරීත්වය වළක්වන්න බැරි තරමටම උග්‍ර වෙලා තියෙනවා. මේ හේතුවෙන් වයිකින් ක්ලෑන්ස් අතර නිතර ගැටුම් ඇති වුණා. ක්ලෑන් එකේ පාලනය ගැන කතා කළොත් මූලිකවම මේකේ පාලනය හොබලා තියෙන්නේ විශාලම ගොවිපළ හිමි තැනැත්තා. එහිදී ඔහුට සේවකයන් වහල්ලුන් සහ බදු අය කර ගැනීමේ ක්‍රමයක් තිබිලා තියෙනවා. ඔහුට වෙනත් කෙනෙකුට පහර දීමට අවශ්‍යයි හැඟුණ හැම මොහොතකම මේ ට්‍රූප්ස් වලින් පහර දීලා තියෙනවා. මේ විදියට ඔවුන් නෝර්වේ සිට ස්කොට්ලන්තයටත් ෆාරෝ දූපත් වලින් අයිස්ලන්තයටත් ඉන් අනතුරු ග්‍රීන්ලන්තයටත් ඔවුන් සංක්‍රමණය වෙලා තියෙනවා. ඔවුන්ගේ වැටලීම් වල පළමු ගොදුරු වුණේ ලින්ඩිස්ෆාන් හි කත්බර්ඩ් ආරාමේ භික්ෂුන් වහන්සේලා පිරිසක්. මේක බ්‍රිතාන්‍ය දූපත්වල තිබුණ පොහොසත්ම ස්ථානයක්. ඉතින් වයිකින්ස්ලා එකවරම කඩාගෙන පැනලා සියල්ලම පැහැරගෙන තියෙනවා. තවත් විශේෂ දෙයක් කියන්න ඕනේ මේ අය අතිශයින්ම කෑදර සහ අති දක්ෂ මංකොල්ලකාරයෝ පිරිසක්. මොකද කඩුවක් සහ පොරවක් අතින් ගත්ත මේගොල්ලෝ ඉදිරියට පැමිණෙන ඕනෙම කෙනෙක් විනාශ කරලා තියෙන සියලුම වස්තුව පැහැරගෙන තියෙනවා. ඒ වගේම මේ අය බොහෝ විට එකතු කරලා තියෙන්නේ රිදී. ඒකට හේතුව තමයි මේගොල්ලෝගේ කඩු කිනිස සහ වෙනත් යුද උපකරණ නිර්මාණය කරගන්න. මෙන්න මේ විදිහට තනි කණ්ඩායම් ලෙස වයිකින්ස්ලා වේගයෙන් ව්‍යාප්ත වුණා. ඊළඟ ප්‍රධානම ඇටැක් එක සිද්ධ වෙන්නේ ක්‍රිස්තු වර්ෂ 845 දී. ඒ රැග්නාගේ නායකත්වයෙන්. මුලින්ම වුන් කරලා තියෙන්නේ ලින්ඩස්ෆර්න් වල බලය අල්ලගන්න එක. ඉන් අනතුරුව සෙයින් අතුගංගාව දිගේ මේ අය පැරිසියට ළඟා වෙලා තියෙනවා. මේ සෑම තැනකදීම වගේ ඔවුන් මතින් කිතුණුවන් සමූල ඝාතනයට ලක් වෙලා තියෙනවා. පැරිසිය කියන්නේ ප්‍රංශ රජු ආරක්ෂා කළ නගරය. කොහොම හරි මෙහිදී නම් යුද්ධයක් ඇති වෙලා නැහැ. ඒ වෙනුවට ප්‍රංශ රජු රැග්නට රන් හා රිදී පවුන් ටොන් ගානක මුදලක් ලබා දීලා තියෙනවා. ක්‍රිස්තු වර්ෂ 790ත් 1100 අතර කාලෙදී වයිකින්ස්ලා හැම ගංගාවක් දිගේම මහද්වීපේ පුරාම ප්‍රවාහනය කළා තියෙනවා. මේ ජන සමාජයේ තිබ්බ තවත් එක් විශේෂත්වයක් තමයි තනි පුද්ගලයෙකුට තමාගේ ආරක්ෂාව සහ ප්‍රජා ගැටලු කතා කිරීමේ අයිතියක් ලබා දීලා තියෙනවා. මේ හේතුව නිසාවෙන්ම ඔවුන්ගේ එකමුතුභාවය සහ සංවිධානාත්මක භාවය වැඩි වෙලා තියෙනවා. මේ අතර එරික් ද රෙඩ් කියන වයිකින්ස් පාලකයා ඇතුළු කණ්ඩායම ග්‍රීන්ලන්ඩ් වලට සංක්‍රමණය වෙනවා. ඉන් අනතුරුව ඔවුන් යන්නේ නිව්ෆවුන්ඩ්ලන්ඩ් වලට. නමුත් මෙහිදී නම් ඔවුන්ගේ ජනපදය පවතින්නේ දශකයක් පමණ. නැවතත් ග්‍රීන්ලන්තයට පැමිණෙන ඔවුන් අලුත් දෙයකට අත ගහනවා. බෝට්ටු වලට අමතරව ඔවුන් රළු කුරුස හදන්න පටන් ගන්නවා. මේකත් එක්කම වයිකින්ස්ලාගේ සංස්කෘතිය කිතු දහමත් එක්ක හැඩගැස්සෙනවා. ඒ වගේම ඔවුන් කිතු දහම ප්‍රචාරණය කරන මාධ්‍යපාට පත් වෙනවා. මෙන්න මේ හේතුව නිසාවෙන්ම ඔවුන් අතර නිතර ගැටුම් ඇති වෙනවා. මොකද වයිකින්ස්ලා කියන්නේ මිත්‍යා දෘෂ්ටිකයන්. ඒ හින්දා සමහර අය කිතු දහමට විරුද්ධ වෙනවා. ඒ වගේම එරික්ගේ පුතා තමයි මුල් වරට උතුරු ඇමරිකාව සංචාරය කරන්නේ. කොහොම හරි කාලයත් එක්ක ටිකින් ටික වයිකින්ස්ලාගේ චාරිත්‍රවාරීත්වය නැති වෙලා යනවා. ඒ අතර ඔවුන් කිතු දහමේ අනුගාමිකයන් වෙනවා. ඒත් ඔවුන් සම්පූර්ණයෙන්ම අතුරුදහන් වෙන්න කලින් තවත් එක් සුවිශේෂී සිදුවීමක් සිද්ධ වෙනවා. එරල් ටොස්ටික් ගොඩ්වින්සන් කියන වයිකින් පාලකයා වර්ෂ 1066 දී එංගලන්තය ආක්‍රමණය කරනවා. ඔහුගේ මේ අසාර්ථක උත්සාහයෙන් පස්සේ ඔහු නෝර්වේ රජු වන හැරොල් හැඩ්රිඩ් සමග එකතු වෙලා ක්‍රිස්තු වර්ෂ 1066 දී එංගලන්තය නැවතත් ආක්‍රමණය කරනවා. මේ වෙලාවේදී නම් මේ දෙන්නම එංගලන්ත රජු අතින් ඝාතනය වෙනවා. මේත් එක්කම වයිකින්ස්ලාගේ අවසානයේ පටන් ගන්නවා. ශතවර්ෂ දෙකක පමණ මන්දගාමී ක්‍රියාවලියකින් වයිකින්ස්ලා සදාහටම මේ ලෝකෙන් අතුරුදහන් වෙනවා. එහෙනම් මෙන්න මේක තමයි වයිකින්ස්ලාගේ කතාව. ඔයාලගේ දැනුමට යමක් එකතු වුණා නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. කැමති නම් තවත් කෙනෙක්ට බලා ගන්න මේක ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි තවත් දවසක හමු වෙමු.